නෑ නෑ කරන්න බෑ. ගුරුතුමෝ තමයි යන්න දෙන පාරක් කියලා එකක් නෑ ඉතින්. යමන්න පුතා. අතන වෙන ගහකට සතුට දෙන්න. ඔය මොකක්ද I wish I could give you up, but you're my new favorite drug. No, මෙච්චර මේ ගල මුදුනේ. Run with my toxic love. Look how you make me happy. මාරු. You take ගායා මුත්තේ මුදුනේ උඹරම් පේනවා. ඉතින් කොහමද හැමෝටම අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න ඔයාලා හැමෝම අපි සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි යන්නේ සෝනුත්ත කියන ගල් පර්වතේ නගින්නයි යන්නේ අපි සෙට් එක එකතු වෙලා අපේ ඉස්කෝලේ සර්ලා කීප දෙනෙක් සහ අපේ A level ළමයි කීප දෙනෙක් තමයි මේ ගමන යන්නේ. ඉතින් ඔන්න ඔයාලට ඉස්සරහින් පේන ලස්සන ගල් පර්වතේ තමයි අපි නගින්න යන්නේ. ඔක උඩටම දැන් අපි නගින්නයි යන්නේ. ඉතින් වීඩියෝ එකේ දිගටම අපිත් එක්ක ඉන්න කියලා ඔයාලට මම ඉල්ලනවා ආදරෙන්. ඉතින් අපි මේ සෝනුත්ත ගලපාමුල තියෙන මෙන්න මේ ගෙදර අපි අපේ බයික් ටික දාලා අපි දැන් පයින් පල්ලෙහාට යන ගමන් ඉන්නේ. ඒ අද්දි අපිට හම්බ වෙන අලි වැටක්. එතකොට මේ පැත්තේ ගොඩක් අලි ප්‍රශ්න තියෙනවා. අලි කරදරේ තියෙනවා. හවසට අලිනවා. ඒ හින්දා මේ අලි වැට වල හැමතැනම තියෙනවා මේ කරන්ට් වැටක්. ඉතින් ඒ වෙලාව නම් කරන්ට් එක දාලා තිබ්බේ නෑ ඇත්තටම. ඉතින් ඔයාලත් යනවා නම් ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න පරිස්සමට කොහොමද යන්න අපි කිය වෙලාව නම් ගැටලුවක් තිබ්බේ නෑ. ඉතින් කොහමද අලි වැටත් පාස් කරලා පස්සේ ඉතින් පල්ලෙහා තියෙනවා හීංගඟ පහු කරලා අපි එහා පැත්තට යන්න ඕනේ. එහා පැත්තට ගියාම තමයි අපිට ගලපාමුලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු දැන් මෙතනින් යන්. අපිට පේනවා අපි ගල ගැන විස්තර කතා කරමු පස්සේ. මේක ඓතිහාසික ගලක්. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. ඉතින් ඔන්න මම ගල පාමුලට යන්න හීංගඟ තරණය කරන්න යන්නේ. අපේ සර් කෙනෙක් එහා පැත්තට ගියා. අපි අනිත් සෙට් එක ඉස්සරහින් ගියා. ඉතින් අපි බලමු කොහොමද කියලා. අතර මාර ලස්සන view එකක් තියෙන මෙතන. වතුර නම් ගොඩක් තිබ්බේ නෑ. මොකද මේ පායන කාලේ. හැබැයි තිබ්බ වතුර ටික සහ ඒ පරිසරේ මාරම ලස්සනයි. ඉතින් අපි මේ ගමන පටන් ගත්තේ හවස 2කින් පස්සේ. කියන්නේ අපි ඉස්කෝලේ වැඩ කරලා තමයි අපි 2කින් පස්සේ මේ ගමන ගියේ. දැන් නම් වෙලාව 2:00 වගේ. ඒකට සෑහෙන අවුවක් තිබ්බා. මහන්සි තිබ්බා දාඩිය. ඉතින් කොහොම හරි අපි ගියා. අපිට කලින් සෙට් එක අපිට හම්බුණා පල්ලෙහෙන්. යාලා පල්ලෙහෙන් ආව පුඩින් ආවා. දැන් අපි කොහොමද ගලපාමුලට යන්න තමයි යන්නේ. පොඩි තමයි යන්න දෙන පාරක් කියලා එකක් නෑ ඉතින්. යන්න ඉතින්. ඉතින් ඇත්තටම කියනවා නම් ගලට නගින්න කියලා විශේෂ පාරක් නෑ. ගලෙන්ම තමයි නගින්න තියෙන්නේ. ඉතින් අපි හිතුවේ නෑ මෙච්චර අමාරුයි කියලා. ඒ කියන්නේ මුල් ටික ඇත්තටම අමාරු වුණා අපිට. මුල් ටික කිසිම ඒ කියන්නේ අපිට කිසිම ආධාරකයක්වත් නෑ හරියට අල්ලගන්න. ඉතින් කොහොම හරි වුණාට අපි ගියා. මුල් ටිකෙන් පස්සේ නම් ඇත්තටම එහෙම ලොකු අවදානමක් නෑ. අඩේ මම දෙන ලේසින් ගන්න පුළුවන් කියලා. දෙපාර තුන්පාර ක්‍රෝල් වල එද්දි මේක අත්තක්ක තල්ල ගන්න ඕනේ. අඩේ ඒව කියන්න බා. මේ අමාරුවකද මේ තව තියෙනවද මෙතනින් හරස්? පුතා මේ බලාගෙන මේ පාට සවත්තු ගලන මේ තමන්ට පුළුවන් කියලා හිතලෙන් නෑ කන්ෆිඩන්ස් තියාගන්න. ඔව් දුවන්න ඕනේ යනබක හොස් ගයි පොදන්න දා
ඉතින් ඇත්තටම මේ වෙලාවේ මේ පේනවට වඩා අපිට මෙතන මේ කන්ද අගගන්න අමාරු නා. ඒකට හේතුව ඉතින් ඇත්තටම අපි අල්ලගන්නත් හරියට එකක් නැහැ. නිකන් හරි අත ලිස්සුනොත් ලිස්සුවොත් පල්ලෙහා තමයි. කොහමද අපේ කට්ටියම අමාරුම කොටස වගේ නම් නගගත්තා. දැන් මෙතනින් යන්න පොඩි අපිට ඔය අල්ලගන්න පස් කෑලි අනම්මනම් දේවල් ටිකක් තියෙනවා. අර මුල් ටිකේ කිසි දෙයක් තිබ්බේ නැහැ ඇත්තටම. ඔයාලට පේනවාද ඔය පුච්චපු කෑලි වගේ තියෙනවා. අපි ඒවට අඩිය තියෙනවා උඩට ගියේ. උන් අපේ සෙට් එකම උඩට නගිනවා. ඔයාලට පේනවා ඇති. ඇන්ගල් එක කොයි වගේද කියලා. අම්මෝ. බලමු. මම මේ ගමම කියන්නම් ඔයාලට මේ සෝනුත්ත ගලට එනවනම් එන්න පාර ඔයාලා නුවර පැත්තෙන් එනවනම් හසලට ඇවිල්ලා හසලකින් හෙට්ටිපොළ පාරේ කිලෝමීටර් 17ක් එද්දී 32 යාල කියලා තියෙනවා. 32 යාලෙන් හැරිලා තමයි මේ සෝනුත්ත ගලට එන්න ඕනේ. ඉතින් හැරිලා ඔයාලට අහගෙන ඉන්න පුළුවන් මෙතෙන්ට එන විදිය ගැන. ඉස්කෝලේ කො පේන අපේ හෝල් එකම පේනවනේ එහෙනම්. අර දින අපි බලන්න දරම අව්ව 3යි වෙලාව දෙක විතර නැගිට කහමාරට දොරකින් පටන් ගත්තේ. තොටියක් උඩට යන්න තියෙනවා. අම්මානේ පේනවා මෙහෙන්. මම කියන්නම් මේක වැදගත්කම මොකක්ද කියලා මේ ගලේ. ඉතින් මම දැන් ඔයාලට කියන්න මේ සෝනුත්ත ගලේ තියෙන ඓතිහාසික වැදගත්කම කොයි වගේද කියලා. ඇත්තටම මම තොරතුරු ලබා ගත්තේ මේ ගමේ ඉන්න මිනිස්සුන්ගෙන් ඒ වගේම අන්තර්ජාලයෙන්. ඉතින් මම ඒ දැනගත්ත ටික ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මේ ගල පාමුල තියෙනවා සෝනුත්තර රජමහා විහාරය කියලා විහාරයක්. ඒ වගේම සෝනුත්ත ගම තියෙනවා. එතකොට මේ ගම සහ මේ රජමහා විහාරය ආශ්‍රිතව තමයි මේ කතා ටික තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පවා මේ මයංගනයට වැඩපු වෙලාවේ මේ මයංගට කිට්ටුව තියෙන මේ සෝනුත්ත කියන ප්‍රදේශයට ආව කියලා කියනවා ගිලන්පස ලබා ගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධාතු මේ සෝනුත්ත රජමහා විහාරයේ තැන්පත් කරලා තිබ්බා කියලා අතීතයේ සඳහන් වෙනවා. එතකොට සොලි ආක්‍රමණ කාලේ සොලීන් විසින් පන්සල් විහෙර විහාරස්ථාන විනාශ කරගෙන එන අවස්ථාවේ සෝනුත්තර කියන මහරහතන් වහන්සේ මැදිහත් වෙලා මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් උමගක් මාර්ගයෙන් මේ ගල උඩට ගෙනල්ලා ඒ ටික රැකගත්තා කියලා අතීතයේ සඳහන් වෙනවා. එතකොට ඒ රැකගත්ත ධාතුන් ටික එර්දියෙන්ම ඊට පස්සේ රුවන්වැලි මහා සෑයට එර්දියෙන් වැඩම කරා කියලා අපි ජනප්‍රවාදයේ කතා තියෙනවා. අපි වැඩිපුරම ධාතුන් තැන්පත් කරලා තින්නේ අපේ මහා සෑය රුවන්වැලි සෑය. ඉතින් මෙතනනුත් ධාතුන් කීපයක් රුවන්වැලි සෑයට ගියා කියලා තමයි අපේ අතීතයේ කතාව තියෙන්නේ. ඉතින් මේ පර්වත සම්බන්ධ කියවෙන තවත් දෙයක් තමයි දුටුගැමුණු එළාර සටනේදී දුටුගැමුණු රජතුමාගේ බලකොටු ඉදි කරලා තියෙනවා මේ පර්වත උඩ. ඒකට ඇත්තටම මේ පැත්තේ තියෙනවා මේ වගේ පර්වත කීපයක්ම. දැන් මේ උඩට නම් ගහම පේවි වලට මම පෙන්නන්නම්. මේ වගේ පර්වත කීපයක්ම තියෙනවා වටේට. ඒකේ මේ හැම එකේම දුටුගැමුණු රජතුමාගේ බලකොටු පිහිටලා තිබ්බා කියලාත් අතීත සඳහන්. ඒ වගේම මහවැලි ගඟෙන් එහා තමයි එළාරේ ඉඳලා තියෙන්නේ. දුටුගැමුණු රජතුමා මේ පැත්තේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ උස තැන් වල බලකොටු හදලා තිබ්බා කියලා සම්ප්‍රදාය සඳහන් වෙනවා. මේ ඔය පේන පොළ පාට ගහ තමයි මේ ගල් පර්වතයේ තියෙන උඩින්ම තියෙන ගහ. මේක අපිට පල්ලෙහාට පේනවා. අපි අද්දිත් ඒ ගහ දැක්කත් පෙන්නන්න ඔයාලට ඉස්සරහට. ඉතින් අපි දැන් ගල උඩටම නැංගා.
මේ view එක කරන ඔයාලට අමුතියෙන් ගන්න ඕනේ නැහැ කියලා හිතන ඔයාලට වීඩියෝ එක බලුවහම තේරෙනවා මාරම ලස්සන පරිසරයක් වටේටම ගස් තියෙන්නේ කුඹුරු යාය ඒ වගේම හීංගඟක් පල්ලෙන් පේනවා මහවැලිගඟ පේනවා දුරින් පන්සල් අනම්මනම් කඳු යායවල් ගොඩක් පේනවා ඉතින් ඔය පේන්නේ මං කිව්වේ අර ගල් පර්වත තියෙනවා කියලා මේ වගේ ගල් පර්වත තමයි පේන්නේ මෙතන මේ හාරලදා ගොඩක් තියෙනවා. ඇත්තට මේ ගැනත් ගොඩක් එක කතා කියනවා. මෙතන තිබිලා තියෙනවා මේ නටබුන් තිබිලා තියෙනවා කලින් තිබ්බ චෛත්‍යයක. ඒ වගේම දැන් ඒක ඊට පස්සේ නිදන් හොරු හාරලා කියලාත් මේ කතා දෙනවා. ඉතින් ඒවට මෙතන වලක් තියෙනවා අතම ලොකු ගඩොල් තියෙනවා නම් මනම් තියෙන හින්දා ඉතින් අපිට කියන්න බෑ මෙතන මොකක්ද ඉදිකිරීමක් තිබිලා තියෙනවා කියලා. නැත්නම් මේ ගල උඩ ගඩොල් ඉන්න අවස්ථාවක් නැති නිසා මෙතන මොකක්ද ඉදිකිරීමක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඉදිකිරීම හාරලා කට්ටිය නිදන් ගණ්ඩ උත්සාහ කරලා තියෙනවා. දුර මේ වාට පේන්නේ යහංගල. මේ යහංගල පේන්නේ. මේ මීමුද. ඉතින් අපි ටික වෙලාවක් උඩ ඉඳලා ගලමුදුන ඉඳලා දැන් ආපහු පල්ලෙහාට බහින්න යන ගොඩක් හවස් නම් අපිට ඉන්න බෑ මොකද අලි පල්ලෙහාට ඉන්න නිසා. මේ අතර මාර හවස්දී මාර view එකක් තව ටිකක් වෙලා හිටන් අපිට sunset එක බලා ගන්නත් තිබ්බා. අරක සෝනුත්තනේ යන්නේ ආන් අර ගල අරක ද අනිවාර්යෙන් මැද නිදානේ මේ හරියනේ ගල ලූස් වෙලා ඇත්තේ බෑ මොකද කියන්න දැන් කොහොමද අපිට කලින් ගියයි සමහරකට තෑවෝ ඉන්නවා මෙච්චර මේ ගල මුදුනේ යත නාන්න තැන සුපිරිනේ නාන හොඳ නාන්න පුළුවන් එතන ආවේ නෑ ඌ මේ ටික පුළුවන් හරිය චතුරසේර අඩිය තියමු ගල පුළුවන් කොච්චර මහන්සිද ඉතින් නගිද්දී අපිට අමාරුන දැනෙන් තමයි දැන් අපි මේ බහින්න යන්නේ. ඉතින් ඒ ටික තමයි පරස්සමට බහ ගන්න ඕනේ. අර ඇත්තටම එතනින් පස්සේ නම් අපිට ලොක් ගැටලුවක් නැහැ. ඒ මුල්ම ටික තමයි අපිට ටැක් යන්න අමාරු. බහිද්දිත් ඒ අමාරුව එහෙම තියෙනවා. යන්නේ හොර කමන්නේ. ගස්සහරි කල්ල ගන්න. ඒ පුළුවන් අමාරුද?
ගහංගලේ යන් මේ සපත්ද සුපිරිය. අපේ ගමන මේ ගාලෙත් මෙතෙන්ටත් උඩින් නැංගේ. හරි ඔඩිකයි ඉක්කුල ඇඳ ගන්න ස්කෝල් කිට් ඇඳ ගන්න සර්ලා. හරි ආනේ මේ ඒ අපි මොකද සෝනුත්ත ගල අපි ගියා. ආ තම්බු වෙනා මාරුයි. ඉතින් අපිට පල්ලෙහාට පස්සේ සෑහෙන මහන්සි දවල්න ගියේ හින්දා ඉතින් එද්දි හොඳටම දාඩියක් දාලා ඉතින් අපි ඒ හින්දා තීරණය කරා අද පල්ලෙහා තියෙන හීන් ගඟෙන් නාගෙනම යනවා කියලා. නාව කියලා කියන්නේ ඉතින් සීතල වතුර ටිකකින් නාගෙනම අපි තිනානෝ ගමන මෙතනින් හීන්ගගේ ඉවර කරා. ඕක වැඩ ගාලා දාන්න කට්ටිය. මේ තමයි අපේ ගිය සෙට් එක. මම තමයි වීඩියෝ එක ගත්තේ. මේ බලන්නකො මේ සන්සෙට් එක එතන තිබ්බ. මාරම ලස්සන view එකක් තිබ්බ ඒ වෙලාවේ 4:04 වගේ වෙලා තිබ්බ ඒ වෙලාවේ. මාර ලස්සනයි පරිසරය. ඒතර අපි දැන් මේ ගඟත් පහු කළ මේ පැත්තට වන්න අර පේන උඩ පේන කොළ පාට ගහ ගාවටම අපි ගියා ඔන්න ඔය පේන ගහ ගාවටම ගිහිල්ලා තමයි අපි දැන් ඔය ආවේ. ඉතින් එන පාර අතර ඇතුළේ අපි දැක්කා වඩු කුරුළු කූඩු තියෙනවා. මේ පොල් ගහක හදලා තියෙන වඩු කුරුල්ලෝ. වඩු කුරුල්ලනේ. ඉතින් එහෙනම් මෙච්චරලා අපේ YouTube වීඩියෝ එකත් එක්ක රැඳෙන්න හිටපු ඔයාලා හැමෝටම ගොඩක් thank you කියලා කියනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳෙන්න කියලා අපි ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකක් අපි ඉක්මනටම හම්බ වෙමු. bye.